ඉරාන මිසයිල නගර මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ තම රහසිගත භූගත මධ්‍යස්ථාන ගැන ඉරානය දැන් හෙළි කරන්නේ ඇයි? අපි අදින් පටන් අරගෙන හැම සතියකටම එක් රොකට් නගරය බැගින් හෙළිදරව් කළත් අවුරුදු දෙකක්වත් අපිට ඒක කියලා අවසන් කරන්න බෑ. ඒ තරම් තියෙනවා. මිසයිල ගබඩා කර ඇති රහසිගත භූගත බංකර් ගණනාවක් පිළිබඳව ඉරානය එසේ පවසමින් පසුගියදා හෙළි කළේ ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයේ වෙන් රටවල් වලින් තමන්ට එල්ලවන ඉදිරිවාදිකම් වලට පළිගැනීම සඳහා ඒවා භාවිතා කළ හැකි බවය. පසුගිය සතියේ එක්සත් ජනපදයේ අමතර යුද්ධ ගුවන් යානා 6ක් ඉරානය සහ යේමනය ආසන්නයේ පිහිටි තම හමුදා කඳවුරක ස්ථානගත කළ බව පැවසෙන්නේ යැයි නම පැවසීමට අකමැති වූ ඇමරිකානු නිලධාරීහු රොයිටර් පුවත් සේවයේද පැවසූහ. එම ගුවන් යානාවලට එක්සත් ජනපදයේ සතු ඇති ප්‍රබල බෝම්බ මෙන්ම රේඩාර් පද්ධතිද හසු නොවී ගමන් කිරීමේ හැකියාවක් ඇති බව සඳහන්ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය කියා සිටියේ කලාපය තුළ ඇමරිකානු හමුදා විශාල සංඛ්‍යාවක් සිටීම යනු ඔවුන් වීදුරු කාමරයක සිටින බවත් අනෙක් අය වෙත ගල් නොගැසිය යුතු බවත්ය. දියේගෝ ගාර්සියා දූපතෙහි පිහිටි එම ඇමරිකානු හමුදා කඳවුරට බෝම්බ හෙළන බවටද ඉරානය තර්ජනය කර තිබේ. බ්‍රිතාන්‍යයේ යටතේ පවතින ඉන්දියන් සාගරයේ පිහිටි එම දූපත මොරිෂස් රාජ්‍යය වෙත නැවත බාර දීමේ ක්‍රියාවලිය දැන් සිදු කෙරෙමින් පවතී. මෙවැනි බෝම්බ හෙළීමක් ගැන ඉරානය මීට පෙර පවසා නොතිබිණි. එසේනම් මෙම මිසයිල නගරය යනු සත්‍ය වශයෙන්ම මොනවාද? ඒවා ගැන හෙළිදරව් කිරීම ඉරානය දැන් තීරණය කරන්නේ ඇයි? මැද පෙරදිග අර්බුදයට ඉන් ඇතිවන බලපෑම කුමක්ද? ඉරානයේ මිසයිල නගරය යනු මොනවාද? මිසයිල නගරය යනු ඉරානයේ හමුදා බලකාය වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය IRGC විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ විශාල භූගත මධ්‍යස්ථාන හඳුන්වන යෙදුමක් වේ. අතිවිශාල ගැඹුරු සහ එකිනෙකට සම්බන්ධව රට පුරා පැතිර පවතින ඒවා බොහෝ විට කඳුකර එනම් උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල පිහිටා තිබේ. බැලස්ටික් හා ක්‍රූස් මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති වැනි උපාය මාර්ගික ආයුධ ගබඩා කිරීමට සූදානම් කිරීමට සහ ප්‍රහාර එල්ල කිරීමට ඒවා භාවිතා කෙරෙයි. මෙම මිසයිල නගරය යනු හුදෙක් මිසයිල ගබඩා කිරීමේ මධ්‍යස්ථාන පමණක් නොව ඉන් සමහරක් ඒවා භාවිතයට ගැනීමට පෙර මිසයිල නිෂ්පාදනය සහ සූදානම් කිරීමේ කම්හල් ලෙසින්ද ක්‍රියා කරන බව IRGCහි අනදින නිලධාරීහු පවසති. මෙම මිසයිල මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ කොහෙදයි නොදන්නා අතර නිල වශයෙන් ඒ පිළිබඳව කිසිදු විටකත් හෙළි කර නොමැත. එරට රාජ්‍ය ගුවන් විදුලිය වන ඉරාන ගුවන් විදුලි සංස්ථාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ගුවන් ආරක්ෂක බලකායේ අනදින නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් අමීර් අලි හජිසේඩේ විසින් හෙළි කරන ලද නවතම මිසයිල නගරයේ දැක්වෙන වීඩියෝ පටයක දැක්වෙන්නේ බැලස්ටික් මිසයිල සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා පොළොව යට ඉතා ගැඹුරු ස්ථානගත කර ඇති ආකාරයයි. මෙම හෙළිකිරීම දැන් සිදුවන්නේ ඇයිදැයි යන්නට පිළිතුරක් විය හැකි හෝඩුවාවක් ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් දෙනු ලැබ ඇත. ඒ අනුව ඉරාන ජනතාවට එරෙහි ඕනෑම සතුරු ක්‍රියාවකට ප්‍රතිපහාර එල්ල කිරීම සඳහා ටෙහෙරානය මෙම ආයුධ භාවිතා කරනු ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි. කලාපයේ පිහිටා ඇති ඕනෑම කඳවුරක් ඉරානයට ප්‍රහාර එල්ල කළොත් ඉරාන මිසයිලවල පරාසය ඇතුළත පිහිටි බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු හමුදා කියලා වෙනසක් නැතුව ඉලක්ක කරනවා යයි ඉරානය පවසයි. රහසිගත මිසයිල නගරයයි හඳුන්වා දෙමින් භූගත උමං තුල ගබඩා කර ඇති මිසයිල ඩ්‍රෝන යානා සහ ආරක්ෂක පද්ධති විශාල ගණනින් පෙන්වන ඡායාරූප IRGC විසින් පසුගිය වසර 10ක කාලයේදී වරින් වර නිකුත් කරනු ලැබ තිබේ. එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට මෙය කෙතරම් වැදගත්ද? තමන්ගේ හැකියාවන් එසේ පෙන්වා දෙමින් ඉරානය උත්සාහ දරන්නේ තවදුරටත් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තමන්ට ප්‍රහාර එල්ල කිරීම අධෛර්යමත් කිරීමටය.
නවතම දර්ශන කෙයිබාර් ෂේකන්, හච් කසේම්, එමාත්, සෙජිල්, කාදර් එච් හා පවෙහේ යන නම්වලින් යුත් ක්‍රූස් මිසයිල පෙන්වයි. තමන්ට කිලෝමීටර 2000ක දුරකින් පිහිටි රටවලට පවා ප්‍රහාර එල්ල කළ හැකි බව ඉරානය පුරසාරම් දොඩා තිබේ. ඊශ්‍රායලයට එරෙහිව 2024 අප්‍රේල් මාසයේදී එල්ල කළ ප්‍රහාරයේදී ඉරානය එමාඩ් බැලස්ටික් මිසයිල භාවිතා කළ අතර ඉන් මධ්‍යම ඊශ්‍රායලයේ නෙවතිම් ගුවන් කඳවුරට හානි සිදු විය. ඉරානයේ සිට ඊශ්‍රායලයට ඇති කෙටිම දුර ඉරාකය, සිරියාව සහ ජෝර්දානය හරහා වැටී ඇති අතර එය කිලෝමීටර් 1000ක් පමණ වෙයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් 99%ක්ම වැළැක්වීමට හැකි වූ බව ඊශ්‍රායලය පවසයි. ඔක්තෝබර් මාසයේදී එල්ල වූ දෙවනි ප්‍රහාරයේදී කිසිදු සැලකිය යුතු හානියක් සිදු නොවිය. කෙසේ වෙතත් ඉරානය සතු මිසයිල් වලට යා හැකි දුර සහ ඒවාට ඇති කළ හැකි හානියේ ප්‍රමාණය පිළිබඳ සැකයක් තිබේ. ඒ නිසා දියේගෝ ගාර්සියාහි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරට ඒවා එල්ල කළ හැකි බවට වන ප්‍රකාශය නොසගා හැරිය නොහැකිය. එක්දාස් 970 දශකයේ මුල් භාගයේ සිට එහි එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද ඒකාබද්ධව හමුදා කඳවුරක් පවත්වාගෙන යයි. නමුත් එම දූපත් කඳවුර මනා ආරක්ෂාවක් යටතේ පවතී. ඉරානයේ සිට ඊට ඇති ආසන්නම කිලෝමීටර් 3800කට ආසන්න වේ. මේ සතියේදී ඉරානය ප්‍රකාශ කළේ තම ශහේඩ් 136B ඩ්‍රෝන යානාවලට කිලෝමීටර් 4000ක දුරක් දක්වා ගමන් කළ හැකි බවය. නමුත් එය මෙතෙක් තහවුරු වී නොමැත. කිලෝමීටර් 2000ක දුරක් ඉක්මවා යා හැකි මිසයිලයක් මේ වන විට ඉරානය සන්තකයේ නොමැති බව පෙනී යන අතර න්‍යායාත්මකව ගත් කල එම දූපත කරා ළඟා වීමට නාවික පහසුකම් භාවිතය හෝ පවතින රොකට් පද්ධති නවීකරණය කිරීමක් සිදු. තම මිසයිල නගර පිළිබඳව ඉරානය ලෝකයට දැන් හෙළි කරන්නේ යැයි මෙම නවතම දර්ශන හෙළිදරව් වන්නේ ඉරානය එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය අතර කරුණු තුනක් මත එදිරිවාදිකම් උත්සන්න වන වාතාවරණයකදීය. ඒවා නම් ඉරානය සහාය ලබන හූති සටන්කාමීගේ එල්ලවන තර්ජන, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සහ ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් දුර්වල කිරීමට ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම යන තත්ත්වයන්ය. තම න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකතාවයකට ඉරාන රජය නොපැමිණියහොත් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට සහ අමතර තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා අනතුරු ඇඟවිය. මේ සිදුවන්නේද ඉරානය සහ ඊශ්‍රායලය අතර පසුගිය වසරේදී හටගත් යුද ගැටුම් වලට පසුවය. මිසයිල මධ්‍යස්ථාන පිළිබඳව නවතම හෙළිදරව් මගින් බොහෝ විට කියවෙන පණිවිඩය වන්නේ ඉරානයට බලය යොදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවය. තම ඊශ්‍රායලයට එරෙහිව තෙවන ක්‍රියාන්විතයක්ද සිදු කරන බව ඉරානය දිගින් දිගටම කියා සිටී. නමුත් එසේ නොකරන්නයි මහ ජනතාවගෙන් නිරතුරුවම බලපෑම් එල්ල වේ. ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ මිසයිල් හැකියාවන් දුර්වල වී ඇති තත්ත්වයක් යටතේ එවැන්නක් සිදු කළ නොහැකි බවට මතපල වී ඇත. තම ශක්තිමත්ව සිටින බවට හා එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි තර්ජන වලට ප්‍රතිරෝධය පෑමට හැකි අය ජනතාව වෙත සහතික වීමට ඉරාන ආණ්ඩුව අවශ්‍යව පවතී. භූගත මිසයිල් නගර ගොඩනැගීමේ අරමුණ වන්නේ තම පැවැත්මේ හැකියාව ඉහළ නංවා ගැනීම සහ ගුවන් ප්‍රහාර වලට ප්‍රතිරෝධය පෑම සහ එවැන්නක් සිදුවීම මැඩපවත්වා ගැනීමය. තම භූමියේ පවතින කඳවුරු ප්‍රහාරයට ලක්වීමෙන් පසුව වුවද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජනපද හා ඊශ්‍රායල පෙන්වා දීමට මෙම මිසයිල් නගර සංවර්ධනය කිරීමෙන් ඉරානට හැකියාව ලැබී ඇත. අප්‍රකට ස්ථානවල සිට මිසයිල් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම කඳවුරු සතුව පවතින අතර එමගින් ඉරානයේ හැකියාවන් පිළිබඳව සතුරා සිදු කරන අනුමානයන් ව්‍යාකූල කිරීමටද හැකි වේ.